ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මෙයාගේ මේ PhD හරි MA හරි මේවා පරීක්ෂාවට ලක් කළ යුතුයි. හැබැයි නීතියෙන් ගැලවෙන්න දැම්මද දන්නේ නැහැ. එයා අර දාපු සහතික පත්‍රයේ තියෙන්නේ මේ තියෙන PhD දරවද මේවද ඔක්කොම තියෙන්නේ හයේෂිකා ප්‍රනාන්දු කියන කාන්තාවට නෙවෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට. එතකොට එතනින්ම පේනවා මේ මොනතරම් කපටි තක්කඩි අම්මණ්ඩි කෙනෙක්ද කියලා. මේ ආණ්ඩුව පත් වෙලා ආපු කතානායකවරයා මුල්ම කතානායකවරයාට තමන්ගේ পদවියෙන් ඉවත් වෙන සිදු වුණා ආචාර්ය කියන නම නිසා. රටේ කතානායකවරයාට කරන්න බැරි දෙයක් මේ වගේ කාන්තාවකට කරන්න පුළුවන් වෙන විදියක් විශේෂයෙන්ම මේ මාලිමා ආණ්ඩුව යටතේ තියෙන විදියක් නැහැ. ඒ පොලිස් නිලධාරි මහතුන්ටත් මන් දන්නේ පගාවක් ලැබුණාද කියලා නැත්තම් මොන මල දානයක් ලැබුණාද කියලා මං හිතන්නේ මේ පිළිබඳව පොලිසියේ අර මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශයක් කරා මේ පිළිබඳව පරීක්ෂණයක් යනවා කියලා. ඒ පොලිස් නිලධාරීන්ට සාක්ෂි දෙන්න සිද්ධ වෙයි. ඒගොල්ලෝ තමන්ගේ රාජකාරියේ මට්ටම දන්නෝ. සල්ලි දීලා පොලිසියේ ආරක්ෂාව ගත්තා වුණත් කිසියම් උත්සවයකට හෝ දෙයකට ඒ ළමයි ගොඩක් එනවා කියලා. නමුත් ඒ ළමයින්ගේ ආරක්ෂාව නෙවෙයි මේ පොලිස් කාර්යකයි අර පොලිසියේ බයික් ටිකයි කරේ. මේ සියල්ල කරේ ඇයි? ඊළඟ අවුරුද්දේ ශිෂ්‍යත්වයේ ළමයි ටික රවට්ට ගන්න. සාමාන්‍යයෙන් ටියුෂන් පන්තියකටවත් ළමයෙකුට යන්න බෑ. හරි හැටියට නම් පාසල් නිලැඳුමේ. එහෙම එකේ මෙයා කොහොමද BMICH එකේ තියෙන උත්සවයකට ළමයිව ඒ අදාළ ඉස්කෝලවල පාසල් නිලැඳුමෙන් ගෙන්නන්නේ. මේ ශිෂ්‍යත්වයේ කියන එකෙන් කරන්නේ මහා මාෆියාවක්. මහා ව්‍යාපාරයක් වෙළඳ ව්‍යාපාරයක් සහ තක්කඩිකමක් කියන එක මේ කාන්තාව මේ හයේෂිකා ප්‍රනාන්දු කියන මේ තක්කඩි ගෑණිගේ වැඩින් රටටම එළි වුණා නේද? ලංකාවේ ශිෂ්‍යත්වයේ කියන එකෙන් හැමෝම කියන්නේ ඒක පාස් වුණාට පස්සේ හොඳ ඉස්කෝලේකට යන්න කියලා. එතකොට හොඳ ඉස්කෝලේකට යන්න නම් මේක කරන්නේ හොඳ ඉස්කෝලවල ඉන්න ළමයි මොකටද කරන්නේ? අඟහරු ලෝක ඉස්කෝලේකට යන්නද? ඉංගලන්තේ හරි ඇමරිකාවේ හරි ඉස්කෝලේකට යන්නද? පැයකමාරේ මේ විභාගෙට දෙමව්පියෝ ළමයිව මරනවා, ගුරුවරු ළමයි මරනවා අවුරුදු 3ක් නැත්නම් 4ක්. අවුරුදු 3ක් 4ක් කට්ට කාලා, ගුටි කාලා, බැනුම් අහලා, නිදි මරලා ඒ ළමයාගේ ළමා කාලේ අහිමි වෙන අති බහුතරයක් ශිෂ්‍යත්වයේ සමත් නොවන ළමයින්ගේ අනාගතය ගැන මේ තා කවුරු හරි වග කියලා තියනවද? නමක් මේ ලියන්න උදන්න ගෑණියෙක්. ඒ සියලු දේ මාකටිං වලට පාවිච්චි කරන තක්කඩි අමන තිරසන් ගෑණියෙක්. ඉගෙන ගත්ත ළමයින්ගේ අනාගතේ මොකද්ද? ඒ ළමයින්ට ඔය පඩ ෂෝ එක තමයි ඉතුරු වෙන්නේ.